Do you feel the vibes? හරි අද කරන්න යන්නේ chat GPT සහ Gemini එකේ comparison එක. ඉතින් අපි මුලින්ම යන් Gemini පැත්තට. ඉතින් අපි මුලින් interface එක ගැන ගත්තොත් අපිට ටිකක් user friendly නිකන් පට්ටම UI එක බලන්න පුළුවන්. ඒ වුණාට මේකෙදි නිකන් අර colors වලින් එහෙම ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම පේනවා ඇති වගේ prompt box එක මේ විදියට චූටි එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේ මේකේ ටිකක් වැඩ කෑලි ගොඩක් තියෙනවා වගේ පේනවා. අපි බලමු මේකෙත් ඒ වැඩ කෑලි ටික තියෙනවද කියලා. ඉතින් UI එක ගැන ගත්තොත් මේකෙදී අපිට සාමාන්‍ය විදියට normal විදියට බලන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මෙතනින් මොඩල් එක මාරු කරන්න පුළුවන්. ඒ වගේම මේකට එක මොඩල් එකයි free හම්බෙන්නේ. අනිත් මොඩල් එක අනිවාර්යෙන් ඔයා අප්ඩේට් කරලා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම මෙතනින් ඔයාගේ chat ටික බලන්න පුළුවන් ඔයා කලින් use කරපු. ඒ වගේම GPT models කිහිපයක් බලන්න පුළුවන්. ඉතින් ඔයා install කරලා තියෙනවා නම් ඉතින් ඒක install කරන හැටිත් මම කියන්නම්. ඊට පස්සේ මෙතනින් පොඩි tools කිහිපයක් තියෙනවා new chat එකක් ගන්න, chat එකක් search කරන්න, කියන්නේ මෙතන තියෙන chat එකක් හොයාගන්න, images අපි generate කරපු images බලන්න, apps project ඒව බලන්න පුළුවන්. ඒ වගේම මෙතනින් add files and more කියන එකෙන් අපිට features ටික දීලා තියෙනවා. ඒ features ටිකත් මේකේ බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම යන් Gemini එකට. ඉතින් මම කලින් type කරගත්ත prompt එකක් මෙතනට දෙනවා. ඉතින් මම ඒක දෙනවා බලන්න thinking කියන model එකෙන්. ඉතින් my credits ඉවරයි පේනවා. ඉතින් මම තාම free version එක කියන්නේ. ඉතින් tools කියන එකට යනවා. ඉතින් අපිට මේක මං කියලා දෙන්නේ මං කියන්නේ post system එකක් කියන්නේ මොකද්ද කියලා දෙන්න කියලා පැහැදිලිව මම ඒ ගැන මුකුත් දන්නේ නැහැ කියලා. ඒ වගේම සිංහල Unicode වලින් උත්තර දෙන්න කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මම දෙනවා මේක අපිට ඉගෙන ගන්න දෙයක් නිසා guided learning කියන එක. ඉතින් තව එකක් තියෙනවා Canvas කියලා. ඉතින් මම මේ දෙකෙන්ම දාලා පෙන්නන්නම්. මම දැනට guided learning එක දෙනවා. ඉතින් මෙතනින් ඔයාලට file set කරන්න පුළුවන්. ඒ වගේම notebook එකේ projected කරන්න පුළුවන්. Google Photos, Google Drive, ඒ වගේම ආගේ PC එකේ තියෙන files මෙතනින් edit කරගන්න පුළුවන්. හරි. දැන් මම මේක send කරනවා. ඒ වගේම අපි ඒකමම මේකෙත් ඒක paste කරලා මෙතනින් දෙමු අපි අරකෙත් දැම්මා වගේ guided learning. මේ guided learning නෑ, මේක තියෙන්නේ study and learn කියලා option එක. මම ඒක දෙනවා. බලමු මොකේද කියලා. ටිකක් හොඳ මට්ටමේ උත්තරයක් ලැබෙන්නේ නැත්නම් response එකක් ලැබෙන්නේ කියලා පේන ඇති. ලොකු දින්වීමක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම මචං. මම මෙතන මචං කියලා type කරපු හින්දා මචං කියනවා මට. මේ විෂය ගැන උදව් කරනවා. ඔයගේ පේනවා ඇති guided learning දෙන්න නැත්නම් අපිට මෙච්චර මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වගේම තව විශේෂ දෙයක් කියනවා මම අන්තිමට කියන්න ඒක. සරලව කිව්වොත් ඒක තමයි අපේ රැඩියම් බඩුවක් ගන්නකොට ඒ කියන්නේ නැහැ මම. ඒ වගේම මේ guided learning එකේ විශේෂත්වය තමයි මේකෙදී ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මෙයා නිකන් අර අපේ ඉස්කෝලේ කරුණු දෙනවා වගේ කරුණු දෙනවා. ඊට පස්සේ ඔයාගෙන් අන්තිමට ප්‍රශ්න අහනවා. හරිද? මම කියන්නේ අපිට මේක ගැන දැනගන්න ඕන නම් අපිට මේක copy කරලා දාන්න පුළුවන් නැත්නම් ආයෙ type කරලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි chat GPT එකට වඩා සිංහල ටිකක් හොඳ මට්ටමේ Gemini ඉන්නවා. ඒ වගේම English හොඳ මට්ටමේ තියෙනවා Gemini එකේ. ප්‍රියං මේකට. ඉතින් පේනවාදී බලමට නිකන් අර ටෙක්ස්ට් එකේ ඉඳන් එන මෙව්වා කියන්නේ එන කැතයි කියන්නේ අවුලක් නැහැ කියව ගන්න පුළුවන්. කිය දෙන්නම් කියලා කියනවා. මෙයාගේ පේනවා ඇති. පොඩි කෙටි උත්තර තමයි තියෙන්නේ. ඒකට සාපේක්ෂව අපිට තියන්න පුළුවන් Gemini ඉස්සරහින් පේනවා ඇති. ටිකක් පැහැදිලිව මේ අපි තව දුරටත් ඉගෙන ගන්න කලින් ඔයාගමති මේ පද්ධතිය ගැන මොන වගේ පැත්තකින් දැනගන්නද? ඔයාලට පහත තියෙන විකල්ප වලින් එකක් තෝරගන්න පුළුවන්. ඒ වගේ දේවල් කියනවා. මෙයා එහෙම අඩුම ගානේ ප්‍රශ්නයක්වත් අහන්නේ
මෙතන ප්‍රශ්න 3ක් තියෙනවා. ඒ වගේම මේවා චූටි ප්‍රශ්න. ඉතින් එයා අහන්නේ පෝස් සිස්ටම් එකක් හදන්න සීන් එකේ. කියන්නේ කඩයක් බිස්නස් එකකට හදන්නද, සොෆ්ට්වෙයාර් එකක් ඩෙවලොප් කරන්නද, ස්කූල් කෝස් එකකට ඉගෙන ගන්නද, ඒ වගේ දේවල් අහන්නේ. මෙයා එහෙම නෙමෙයි. මෙයා පෝස් සිස්ටම් එකට සාපේක්ෂව තමයි අහන්නේ. කියන්නේ පෝස් සිස්ටම් එක වාසි සාමාන්‍ය විදියට අතින් බිලියනට වඩා පෝස් සිස්ටම් එක පාවිච්චි කරාම කඩේකට අයිතිකාරයට ලැබෙන වාසි මොනවද? ඒ වගේ දේවල් අපිට මෙයාගෙන් දැනගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න වලින් අපිට උත්තර අරන් පෝස් සිස්ටම් එකක් ගැන ඉගෙන ගන්න බෑ. මේ ප්‍රශ්න වලින් තමයි අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊට පස්සේ මම දෙන්නම් මේක කැන්වස් ටූල් එක. අර ප්‍රොම්ප්ට් එකම දෙන්නම්. මගේ තින්කින් එක ඉවර වෙලා මම ෆාස්ට් එකෙන් දුන්නා. ඊට පස්සේ මේකෙත් දෙනවා. මේකෙත් තියෙනවා ටූල් එකක් මොකක්ද කියලා මතක නැහැ. ඉතින් කැන්වස් හරි. මෙයා දෙනවා මෙන්න මෙයා දීලාත් ඉවරයි. හරිද? මේ එතකොට මෙයා ඔයාගේ chat එක මෙන්න විදිහට පැත්තෙන් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා නිකන් අර Word එකේ එකක් ඕපන් වෙලා මේ මෙන්න මේ විදිහට පෙන්නනවා. හරිද? ඒ කියන්නේ මෙන්න දැන් මෙතන සරලව ගුවොත් නිකන් අපිට මේක PDF එකක් නැත්නම් ටියුට් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ අවශ්‍ය නැති දේවල් තියෙනවා නම් දැන් මම මේ උපාංග කියන එක අයින් කරෝදී backspace ගහුවාම ඒක නිකන් අර Word එකේ වගේ ඕපන් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් print කියන එක ක්ලික් කරාම අපිට මේක PDF එකක් විදියට print කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ margins එහෙම තාම හරියට එන්නේ නැහැ. දැන් අපිට මේ ඕන විදිහකට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු ChatGPT එක කැන්වස් ටූල් එක. ඉතින් ඒක කිසිම පැත්තෙන් ඕපන් වෙන්නේ මුකුත් නැහැ. ඒ වගේම අර විදිහේ චුටි කැලි වගේ තමයි තියෙන්නේ පේනවා ඇති. අරකට වඩා මේ කෙටි ඒ වගේ තියෙනට වඩා මේ විස්තර කරලා තියෙන එක ඔයාලට කොච්චර ලේසිද කොච්චර හොඳයිද කියන එක. ඉතින් ඊට පස්සේ ගත්තාම අපිට මෙතනදී මේක මම ක්ලෝස් කරන්නම්. ඊට පස්සේ Geminiගේ තව ටූල්ස් කිහිපයක් තියෙනවා. අපි බලමු මේ මොනවද මේකේ තියෙන ටූල්ස් ඒ වගේ මේකේ නැති ටූල්ස් මොනවද කියලා. tools ගියාම deep research, create image, canvas, guided learning, visual layout ඒක තාම experiment මට්ටමේ තියෙන්නේ. ඊට පස්සේ මේක ගත්තාම create image, thinking, deep research, shopping research වැරදුනා. study and learn, web search, canvas, UI with ChatGPT ගන්න වැඩ නැහැ. quizzes, explore apps. ඊට පස්සේ මේකෙදී අපිට දැන් ඔයගොල්ලන්ට මතකයි මේක තිබ්බා thinking කියලා එකක්. හරිද? එතකොට ඒ thinking එක මෙතන නැහැ. ඒක තෝරන්න තියෙන්නේ මෙතනින්. පේනවනේ මෙතන. මෙතන thinking කියලා තියෙනවා පේනවා. ඉතින් ඒ thinking අපිට use කරන්න පුළුවන්. මගේ දැන් free version එක නිසා credits ඉවර වෙලා. ඉතින් ආයෙ මේක reset වෙනවා ජනවාරි 23 වෙනිදා. දවල් 12:11ට කියන්නේ තව පැය දෙකකින් විතර. ඊට පස්සේ ඉතින් මේකේ thinking කියන එක ඒගොල්ලෝ මෙතනට දාලා තියෙනවා. ඉතින් ඒකින් අපිට මේ ChatGPT එකේ අවාසියක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් දැන් මම thinking වෙනකොට pro එක දාගන්නම්. හරිද? thinking එකේ මගේ credits ඉවර නිසා ඉතින් මම guided learning දානවා. හරිද? දැන් guided learning එකේ thinking එක වැඩි. හරිද? මම thinking වෙනකොට pro එක දැම්මා. guided learning එකේ thinking එක වැඩි කරලා නැත්තම් pro එක තියෙන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේකේ thinking එක දාලා අපිට බෑ අර study and learn එක දාන්න. එක part එකයි දාන්න පුළුවන්. හරිද? දැන් මේකේ තව deep research එක දාලා thinking එක දාන්න පුළුවන් බෑ. එතකොට මේක අපිට deep research එක දාලා deep research pro එකේ නැද්ද මන්ද? ඔව් pro එකේ තිබ්බේ නැහැ. deep research එක දාලා අපිට මේකෙත් pro නැත්තම් thinking choose කරන්න පුළුවන්. මේක thinking එක වැඩ කරනවා. pro එක තියෙන්නේ මං ගා කියන්නේ thinking එක ඉවරයි. pro එක තමයි දැනට තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම create image දාලා pro එකකින් අපිට ගන්න පුළුවන්. ඒ වුණාට මේකේ create images දාලා අපිට thinking එක use කරන්න බෑ. ඉතින් ඒක තමයි ChatGPT එකේ තියෙන අවාසිය. ඒ වගේම මේකේ තියෙන වාසිය. හරිද? ඒ වගේම මේකේ microphone එකෙන් අපිට use කරන්නත් පුළුවන්. මේකෙත් පුළුවන්. ඒ වගේම මේකේ use voice කියන්නේ live chat එකේ scene එකක් තියෙනවා.
Gemini එකෙත් ඒක තිබ්බ මං හිතන්නේ PC version එකේ නැහැ. ඒක PC version එකේ නැහැ. ඒක mobile version එකේ තියෙන්නේ. මේ ක්ලික් කරාම නිකන් අර මේ voice typing වගේ සීන් එකක් වෙන්නේ. ඉතින් ඕක තමයි කම්පැරිසන් එක පොඩි කම්පැරිසන් එකක් තමයි තිබ්බේ. ඉතින් මං හිතනවා අද වීඩියෝ හොඳයි කියලා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න අමතක කරන්න එපා.